ඒ කියන්නේ HbA1c 6.5ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම fasting blood sugar level 126ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම අපේ මේ organ damage එක වෙනවා. ඉතින් ඒක නවත්තන්න ඕනේ ඉක්මනට. ඒකට අපි කියන්නේ sugar toxicity නැත්නම් glucotoxicity එක අඩු කරන්න ඕනේ. ඒකට තමයි සමහරලාට මුලදිම ආසනීපේ මුල්ම කාලෙදිම ඉන්සුලින් පටන් ගන්න වෙලාවල් තියෙනවා. right? ඉතින් ඒ වෙලාවට අනිවාර්යෙන් ඒ ඉන්සුලින් අරගෙන ඒ sugar toxicity එක නැති කර ගන්න ඕනේ. හැබැයි වෛද්‍යවරයා හරියට ෆලෝ අප් කරලා කරනවා නම් ප්‍රතිකාර කරන ඒ sugar toxicity එක හින්දාම මුල් කාලෙම පටන් ගන්න ඒ කියන්නේ අනිත් ඖෂධ වලට කලින්ම සමහර ඉන්සුලින් වලින්ම පටන් ගන්න වෙලාවල් තියෙනවා. ඒ sugar toxicity එක අඩු කරායින් පස්සේ කාලයක් යද්දී එයාව ආපහු ඖෂධ වලට හරවන්න පුළුවන්. මාස 6කට වඩා ඒ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සමහරලාට. ඉතින් එහෙම ගොඩක් වෙලාට වෙන්නේ දැන් මට හම්බෙලා තියෙන ඒ වගේ පේෂන්ට්ලා මුලදී මෙහෙම පටන් අරගෙන ඒකවල ඊට පස්සේ සමහරලාට සමහර ආහාර වර්ග වලට පුරුදු වෙලා ඒ සමහර අපි ලොකු බත් පිඟානක් කෑවත් sugar බස්සන්න පුළුවන් ඉන්සුලින් වලින් කියලා ඒගොල්ලෝ දැනගන්නවා. අන්තිමට වෙන්නේ ඉන්සුලින් ඩෝස් එක එන්න වැඩි කරගෙන ගිහිල්ලා කවදාවත් ඒගොල්ලෝ ඉන්සුලින් අයින් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ගිහිල්ලා ඉන්සුලින් විද ඉන්නවා. එහෙම රෝගෙන් තමයි වැඩි. ඒතකොට ඒ ඇත්තම වෛද්‍යවරයාට ලොකු වගකීමක් තියෙනවා ඉන්සුලින් පටන් ගන්න විශේෂම glucotoxicity හින්දාම ඒක අඩු කරන්න ඉන්සුලින් පටන් ගන්න කට්ටිය